ගෝලමානය භාවිතා කර විද්‍යාගාරයේ මිනුම් ලබා ගැනීමේදී අපි පළමුව එම උපකරණයේ කුඩාම මිනුම ගණනය කරමු. එම ගෝලමානයේ තැටිය වෘත්තාකාර තැටිය කොටස් 100කට 0, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90 නැවත බිඳුව කියන්නේ මෙතෙන්ට කොටස් 10යි 100යි. තැටිය කොටස් 100කට බෙදා තිබෙනවා. ඒ පසකින් පවතින සිරස් පරිමාණය මැද පරිමාණයේ ශූන්‍ය ලකුණු කර දෙපසට ඉහළට සහ පහළට මිලිමීටරයේ කොටස් වලින් මිලිමීටර 10 බැගින් ලකුණු කරලා තියෙනවා. මෙම උපකරණයේ ස්ක්‍රූප්පු හිසින් අල්ලාගෙන ගෝලමාන තැටිය සම්පූර්ණ එක් වටයක් කැරකීමේදී එහි ස්ක්‍රූප්පුවේ තුඩ ගමන් කරන රේඛීය දුර අපි ස්ක්‍රූප්පු අන්තරාලය කියලා හඳුන්වනවා. මෙහි පරිමාණ සකස් කර තිබෙන්නේ සම්පූර්ණ එක් වටයක් තැටිය කැරකෙන විට එහි ස්ක්‍රූප්පුව මිලිමීටර 1ක් ගමන් කරන ලෙසයි. එබැවින් මෙහි ස්ක්‍රූප්පු අන්තරාලය මිලිමීටර 1ක් වන අතර තැටිය බෙදූ කොටස් ගණන 100ක් වෙනවා. කුඩා මිනුම ගණනය කිරීමේදී අපට 0.01 මිලිමීටර ලෙස මෙම උපකරණයෙන් සටහන් වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු මෙම උපකරණයේ කොටස් හඳුනා ගැනීමට. අපට සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ 3 පවතින ලෙස මේ ගෝලමානයේ පාද 3 පිහිටලා තියෙනවා. අපි මේවා ගෝලමාන පාද ලෙස හඳුන්වනවා. මැද ස්ක්‍රූප්පු හිස මෙය දැක්විය හැකි අතර ස්ක්‍රූප්පු හිස සම්බන්ධ කරලා තියෙනවා වෘත්තාකාර තැටියකට. ඒක අපට ගෝලමානයේ තැටිය ලෙස දැක්විය හැකියි. ස්ක්‍රූප්පුවේ පොට කපා ඇති අතර එය මෙන්න මේ ආකාරයට පාද 3 සම්බන්ධ වන අයුරින් සකස් කර ඇති පොට කැපූ මුරිච්චයක් තුලින් ගමන් කිරීම සිදු වෙනවා. ස්ක්‍රූප්පු හිස කරකන විට ස්ක්‍රූප්පු ඇණය නැත්නම් ස්ක්‍රූප්පු තුඩ මේ පොට කැපූ මුරිච්චය හරහා ඉහළ පහළ ගමන් කිරීම දක්නට ලැබෙනවා. එම නිසා එය මුරිච්චය ලෙසත් මෙම කොටස මුරිච්චය ලෙස අපට හැඳින්විය හැකි වෙනවා. මේ කොටස මුරිච්චය ලෙස හැඳින්විය හැකියි. ගෝලමානයේ පාද 3 මැද ස්ක්‍රූප්පුවේ තුඩ මෙම පිහිටීමේ දක්නට ඇති අතර පසකින් සිරස්ව සකස් කරන ලද මෙම ලෝහ තහඩුව තුල මිලිමීටරයට ලකුණු කළ සිරස් පරිමාණය අපට දක්නට ලැබෙනවා. එනම් මේ ආකාරයට ගෝලමානයක් ගත් විට එහි තැටිය මත වෘත්තාකාර වට පරිමාණයකට කොටස් බෙදා ඇති ආකාරයත් දක්නට ලැබෙනවා. එම නිසා මේ ස්ක්‍රූප්පු හිස ලෙසත් වෘත්තාකාර තැටියත්
මේ තැටියේ පවතින වෘත්තාකාර පරිමාණය නැත්නම් වට පරිමාණය, ගෝලමානයේ පවතින මිලිමීටරයට ලකුණු කළ සිරස් පරිමාණය සහ ගෝලමාන පාද තුන, ඉස්කුරුප්පු තුඩ සහ ඉස්කුරුප්පුව ගමන් කිරීමට සෑදූ මුරිච්චය ලෙස ගෝලමානයේ කොටස් ටික අපට හඳුනාගත හැකි වෙනවා. මිනුමක් ගැනීමට පළමුව මේ ආකාරයේ සමතල වීදුරු තහඩුවක් මත ගෝලමානී පාද තබා නැත්නම් ගෝලමානයේ තබා ඒ ඉස්කුරුප්පු හිසින් අල්ලාගෙන කරකනවා. වීදුරු තහඩුව තුලින් අපට පෙනෙන ඉස්කුරුප්පු තුඩෙහි ප්‍රතිබිම්බය සමග ඉස්කුරුප්පු තුඩ ස්පර්ශ වන තුරු මෙය උපකරණයේ පරිහරණයේදී අප විසින් කළ යුතු පළමු සීරුමාරුව වෙනවා. ඉස්කුරුප්පු තුඩේ ප්‍රතිබිම්බය තහඩුව තුලින් වීදුරු තහඩුව තුලින් පෙනෙනවා. ඉස්කුරුප්පු තුඩ ඉහළ තියෙනවා. මේ දෙදෙනා අතර පවතින වෙනස ඔබට පැහැදිලිව පෙනෙනවා. ඉස්කුරුප්පු තුඩ එහි වීදුරු තහඩුවෙන් පෙනෙන ප්‍රතිබිම්බ තුඩ සමග ස්පර්ශ වන ලෙස අප මෙය සකස් කළ යුතු වෙනවා. මේ ආකාරයට එය මම නැවතත් පෙන්වන්නම්. දැන් ඉස්කුරුප්පු තුඩ සහ වීදුරු තහඩුවෙන් පෙනෙන එහි ප්‍රතිබිම්බ තුඩ අතර වෙන්වීම පැහැදිලි. අපි නැවත එම ප්‍රතිබිම්බ තුඩ සහ ඉස්කුරුප්පු තුඩ ස්පර්ශ වීම මේ ආකාරයට සකස් කරනවා. දැන් ස්පර්ශ වීම සකස් කළ පසු අපි මෙහි සිරස් පරිමාණය සහ වට පරිමාණය භාවිතා කරමින් ආරම්භක මිනුම කියවා ගත යුතු වෙනවා. සිරස් පරිමාණයේ අපට පෙනෙනවා බිංදුව රේඛාවත් මිලිමීටර 1 රේඛාවත් අතර බිංදුව රේඛාවට ආසන්නව නැත්නම් බිංදුව රේඛාව කෙලින් තැටිය පිහිටනවා. නමුත් වට පරිමාණය නිරීක්ෂණය කිරීමේදී අපට පෙනෙනවා වෘත්තාකාර තැටියේ බිංදුවේ රේඛාවේ සිට කොටස් 1යි 2යි 3යි 4ක් මෙම සිරස් පරිමාණයට සමපාත වී ඇති බව. ඒ නිසා ආරම්භක මිනුම විදියට අපට වට පරිමාණයේ සමපාත වී ඇති කොටස් ගණන කුඩා මිනුමෙන් වැඩි කර සටහන් කිරීමට හැකි වෙනවා. කොටස් 4ක් 0.01 මිලිමීටරයෙන් වැඩි කළ විට අපිට ආරම්භක ගෝලමානී පාද පිහිටි මට්ටමේ ඉස්කුරුප්පු තුඩ පවතින විට ආරම්භක මිනුම කොටස් 4ක් 0.01 මිලිමීටරයෙන් වැඩි කළ විට 0.04 මිලිමීටර ලෙස ලබා ගැනීමට හැකි වෙනවා. ඊට පසු අප මේ ආකාරයට වෘත්තාකාර වක්‍රතාවක් පවතින ඔර්ලෝසු වීදුරු මුහුණතක නිමැවුම් ගෝලයේ වක්‍රතා අරය ගණනය කිරීමට සිදු කරන පරීක්ෂණය මෙන්න මේ ආකාරයට පැහැදිලි කළ හැකි වෙනවා. ඉස්කුරුප්පු හිස ආධාරයෙන් ඉහළට කරකවා ඔසවනු ලබනවා. පසුව ගෝලමානී පාද
ඔර්ලෝසු වීදුරු මූණත මත මේ ආකාරයට අපිට තබන්න පුළුවන්. ඔර්ලෝසු වීදුරු මූණත මත ගෝලමාන පාද තබා නැවතත් වීදුරු තහඩුවෙන් පෙනෙන ගෝලමාන ඉස්කුරුප්පුවේ තුඩෙහි ප්‍රතිබිම්බය සමග තුඩ ස්පර්ශ වන ලෙස මේ ආකාරයට සකස් කරනවා. නැවත වරක් ඉස්කුරුප්පු තුඩේ ප්‍රතිබිම්බය ඔර්ලෝසු මූණතින් පෙනෙන ඉස්කුරුප්පු තුඩේ ප්‍රතිබිම්බය සමග ඉස්කුරුප්පු තුඩ ස්පර්ශ වන ලෙස මේ ආකාරයට සකස් කරනවා. නැවතත් පෙන්වීමක් නැවත මා ස්පර්ශ කරලා පෙන්වනවා. මෙලෙස දැන් ඊට අදාළ වූ පරිමාණය අපි වට පරිමාණය සහ සිරස් පරිමාණය යොදා ගනිමින් කියවනවා. වට පරිමාණය ගත් විට අපිට පේනවා කොටස් 69ක් සිරස් පරිමාණය සමග සමපාතයි. සිරස් පරිමාණය බැලූ කල අපට පෙනෙනවා මිලිමීටර 1 රේඛාවට ඉහළ තැටිය ගමන් කර පවතින බවත් මිලිමීටර 2 රේඛාවට පහළින් පවතිනත් බවත්. එනිසා අපි මෙතනදී ගන්නේ සිරස් පරිමාණයෙන් මිලිමීටර 1ක්. සිරස් පරිමාණයෙන් මිලිමීටර 1ක් වට පරිමාණයේ කොටස් 69ක් ලෙස පරිමාණ කියවීම සිදු කරනවා. එවිට පාඨාංකය 1.669 මිලිමීටර ලෙස ගණනය කළ හැකි වෙනවා. පසු අපට ඔර්ලෝසු වීදුරු මූණතේ ගෝලමාන පාද පිහිටි මට්ටමේ සිට ඉස්කුරුප්පු තුඩ ඉහළට එසවූ සිම්පල් එච් උස 1.69න් සමතල වීදුරු තහඩුව මත පැවති පාඨාංකය 0.04 අඩු කිරීම මගින් ගණනය කළ හැකි වෙනවා. පසුව ගෝලමානය සුදු කඩදාසියක් මත මේ ආකාරයට තබා අප එය තෙරපනවා. නැත්නම් අපි කියනවා තද කරන්න කියලා. එවිට සුදු කඩදාසිය මත එහි පාද සලකුණු ඉස්කුරුප්පු තුඩේ පිහිටීමත් පාද සලකුණු තුනත් මේ ආකාරයට දක්නට ලැබෙනවා. පාද සලකුණු දෙකක් අතර දුර මීටර රූල මගින් වෙන්වෙන්ව මැනගත් විට මිලිමීටර 40ක් මිලිමීටර 39ක් මිලිමීටර 38ක් ලෙස මා භාවිතා කළ උපකරණය ලැබෙනවා. අගයන් තුන එකතු කර තුනෙන් බෙදා සාමාන්‍ය අගය ගැනීමෙන් ගෝලමාන පාද දෙකක් අතර දුර සඳහා මධ්‍යන්න අගයක් ගණනය කරනු ලබනවා. එවිට ගෝලමාන පාද දෙකක් අතර මධ්‍යන්න දුර මිලිමීටර 39ක් ලෙස අපට ගණනයෙන් ලැබෙනවා. වක්‍රතාරය R සමානයි A වල වර්ග ධන 3ක් H වල වර්ගයේ බෙදීම 6යි H. සමීකරණයට අපි ඉහතදී පරීක්ෂණාත්මකව ලබාගත් අගයන්
සහ ගණනයෙන් ලබාගත් අගයන් ආදේශ කිරීම කරනු ලබනවා. මේ ගණනයේදී 154.466 මිලිමීටර් ලෙස අගය ලැබෙනවා. එනම් සෙන්ටිමීටර් 15.4ක් පමණ නැත්නම් මිලිමීටර් 154.466යි. ගෝලමානයේ භාවිතයෙන් ඔරලෝසුව වීදුරු මූණතක මේ ආකාරයේ සැදුම්ලත් වීදුරු ගෝලයේ වක්‍රතා අරය අපට මෙහි ගණනය කිරීමට මේ අයුරින් හැකි වෙනවා. ගැඹුර මැනීමේදී අපි ගෝලමානයේ තැටිය මේ ආකාරයට කැරකීම සිදු කරනවා. එවිට අපි කැරකූ කොටස් ගණන කියවනකොට මෙතන 80 සිරස් පරිමාණයට තිබුණාට අපි එතනදී සමපාත කොටස 80 ලෙස භාවිතා කරන්නේ. මෙවැනි වෙලා අවස්ථාවක ගැඹුර බැනීමේදී ආපසු කැරකීම සිදුවන බැවින් කැරකූ කොටස් ගණනය කිරීමේදී සමපාත වූ කොටස තැටිය විදූ මුළු කොටස් ගණනින් අඩු කර ලැබෙන අගය ගත යුතු වෙනවා. ආපසු කැරකීමේදී අපි බිඳුවේ සිට අධ්‍යයනය කරොත් මේ ආකාරයට කරකද්දී අගය සටහන් වෙනවා 80. නමුත් අපිට මෙතන කැරකුණේ කොටස් 20ක්. එහෙනම් මුළු කොටස් ගණන 100න් සමපාත කොටස් 80 අඩු කළ විට අපිට මෙතන තැටිය කැරකූ කොටස් ගණන 20 ලෙස සටහන් වෙනවා.